ආයිබෝවන් වණක්කම් වෙනදා වගේම අදත් අප එක් වී සිටින්නේ සංකතන දේශපාලන සංවාදාත්මක කතාබහ සමගයි. මතවාදයක ඇත්ත පැත්ත කාලීන සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික සහ පාරිසරික තත්ත්වයන් පිළිබඳව ඒ වගේම ජාත්‍යන්තර සංසිද්ධීන් පිළිබඳව පවතින දේට වඩා වැඩි යමක් කතාබහ කිරීම අරමුණු කරගෙන අද අපි සංකතන කතාබහට එක් කරගත්තේ සංක චන්දිම අබේවර්ධන. අයිබෝන් නිශාන්ත මහත්මයා. සංක සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වගේම විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව බලශක්ති ශ්‍රේෂ්ඨය පිළිබඳව උනන්දුවක් දක්වන ක්‍රියාකාරිකයෙක්. පසුගිය කාලේ විශේෂයෙන්ම මේ රට තුල සිදු වුණු මහා ගල්ලංගුරු වංචාව පිළිබඳව නිරන්තරයෙන්ම තොරතුරු අප වෙත ගෙනෙන්න කටයුතු කරපු ක්‍රියාකාරිකයෙක් මේ ශේෂ්ත්‍රයේ ඉන්න. අපි අද ඔහු කැඳවගත්තේ මේ බලශක්ති ශේෂ්ත්‍රයේ ඇති වෙලා තිබෙන අර්බුදය ගැන කතා කරන්න විතරක් නෙවෙයි, ලෝක පරිමාණයෙන්ම මේ වෙනකොට නිර්මාණය වෙලා තිබෙන මේ යුද්ධමය තත්ත්වය අපිට මොන විදිහේ බලපෑමක් ඇති කරයිද කියන කාරණේ පිළිබඳවත් සාකච්ඡා කරන්න. සංක මම මේ සාකච්ඡාව ආරම්භ කරන්න කැමතියි. දැන් මේ මොහොත වෙනකොට දැන් දින 17කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා මැද පෙරදිග යුද්ධය ආරම්භ වෙලා. විශේෂයෙන්ම කිව යුතුව තිබෙනවා මේ මැද පෙරදිග යුද්ධය මේ ආකාරයෙන් ආරම්භ වීම පිළිබඳව යම් කිසි පුරෝකතනයක් මං හිතන්නේ කළ ගත යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව ඇත්ත වශයෙන්ම මේකට පූර්ව සූදානමක් තිබුණද? මොකද අපි විශේෂයෙන්ම දන්නවා මේ මැද පෙරදිග කලාපේ නිතරම ගැටුම් ඇති වෙනවා, යුද ගැටුම් ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පසුගිය වසර කීපය තුල පලස්තීනය විශේෂයෙන්ම ගාසා තීරයේ හමාස් සංවිධානයේ විසින් ඊශ්‍රායලට එල්ල කරපු ප්‍රහාරයෙන් පස්සේ මේ කලාපේ යුද උණුසුම ඉහළ ගියා. නිරන්තරයෙන් යුද ප්‍රහාර එල්ල වුණා ඊශ්‍රායලයෙන් පැත්තෙන් ලෙබනනයට, සිරියාවට, ඉරාකයට, ඒ වගේම විශේෂම යෙමනයට, ඉරානයේ තුලටත් පිටින්ට පහර දුන්නා. දැන් මේ තත්ත්වයක් එක්ක මේ කලාපේ නිතරම මේ යුද උණුසුමක් තිබුණා. එහෙම තියෙද්දි දැන් අත් වශයෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය මේකට කිසියම් විදියකට පූර්ව සූදානම් වීමක් කරාද? බොහොම ස්තුතියි නිශාන්ත මහත්මයා මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ ඉතාම වැදගත්. මම හිතනවා ලංකාවේ මේ වෙලාවේ විදේශ ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව, බලශක්ති ස්වෛරීත්වය ගැන කතා කරන හැමෝම අහන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ. මගේ අදහස නම් ඇත්තටම රජයට මූලික සූදානම් වීමක් තබා මූලික කියවීමක්වත් මේ ඇති වෙලා තිබෙන ප්‍රශ්නයට තිබුණ නැහැ කියලා. විශේෂයෙන්ම ගිය වසරේ දින 12 යුද්ධයෙන් පස්සේ අපි හැමෝම මුළු ලෝකෙම දැනගෙන හිටියා ඉරානයට නැවත වතාවක් පහර දෙනවයි කියලා. මොකද දින 12 යුද්ධය අවසන් වුණේ ඊශ්‍රායලයට පරාජය උරුම කරලා දීලා. ඇමරිකානු යුධාධිපත්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති කරලා. එතකොට ඒ දෙවන්ත යුද උණුසුම අතරතුරේ සාකච්ඡා යන පසුබිමක් තිබුණා. එතකොට ඉරානය ඊටාම තදින් සන්නද්ධ වෙන්න ආරම්භ කරලා තිබුණා. වුණ ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. ඔවුන්ගේ මම හිතන උත්තරීතර නායකයා කුමානයි විශේෂ ප්‍රකාශයක් කරලා තිබුණා අපි ඕනම දෙයකට ලෑස්ති කියලා. ඉතින් මෙහෙම තත්වයක් ඇතුලේ අවශ්‍ය තරම් අනතුරු ඇඟීම් අපේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අංශවලට තිබුණා මේ පිළිබඳව හොඳ කියවීමක් ගොඩනගා ගන්න. හැබැයි මම හිතනවා මූලික ප්‍රශ්නේ මේ කියවීමක් හදා ගැනීමටවත් නොහැකි වීමට ප්‍රශ්නේ ඇත්තටම ආණ්ඩුවේ දේශපාලන අධිකාරියට විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තියෙන අවම කැපැසිටි එක ධාරිතාවය කිව්වොත් නිවැරදි. එතකොට ආණ්ඩුවට එහෙම හොඳ කියවීමක් තිබුණා නම් බලශක්ති සැපයුම ස්ථාවර කරගන්න. එතකොට ගිය අවුරුද්දේ ඉඳලා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේම වනසලා සමතලා කරලා මේ බිමට දිය කරලා අරපු ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය නවත්තලා ඇත්තටම ලංකාවට අවශ්‍ය වෙන බැටරි පද්ධති සහ සූර්ය බල පද්ධති ඉදි කරගන්න ඒ ඉඩ ලබා දෙන්න ඉඩ තිබුණා. අපි ඇත්තටම දිගින් දිගටම ඉල්ලා සිටියා. ඉතින් ආණ්ඩුවට කියන්න බෑ කවුරුත් අපිට කිව්වෙත් නැහැ කියලා. මම්ම පෞද්ගලිකව ගිය වසරේ පෙබරවාරි 11 ඉඳලා මේ අවුරුද්ද ජනවාරි 26 වෙනකම් අල්ලස් කොමිසමට පැමිණිලි 5ක්
ගොනු කරලා තියෙනවා. එයින් 3ක් පැහැදිලිව මේ දින 12 යුද්ධයෙන් පස්සේ ආපු පැමිණිලි. ඉතින් අපි හැම පැමිණිල්ලම මාතෘකාවේ පව සඳහන් කරලා තිබුණේ නිශාන්ත මහත්මයා මේ රජය මේ වෙලාවේ පුනර්ජනනීය බලශක්තිය අකුලලා දාලා ඩීසල් සහ ගල්ලංගුරු මාෆියාවට මේක විකුණන්න හදන ක්‍රියාදාමය නවත්තන්න කියලා අපි ජනාධිපතිවරයාට අප්‍රේල් මාස 3 වෙනිදාත් ඇත්තටම මේ අර දින 12 යුද්ධයට උණුසුම හැදීගෙන එනකොටත් සංදේශයක් පව බාර දුන්නා ලංකාවේ ඇතුලේ ගන්න ඕන මූලික වෙනස්කම් ගැන ඉල්ලීම් කීපයක් කරලා. නමුත් ඔවුන් ඒකට සවන් දෙන්න ලෑස්තිලා තිබුණ නැහැ. අර ඊටාම අදිමානයකින් උද්දච්චකමකින් මේ සියල්ල අපිට පුළුවන් කරගන්න කියන මතය තමයි හිටියේ. සහ ආණ්ඩුව කල්පනා කරා ඔවුන් අර ඇමරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලය ඉන්දියාව සමග තියෙන දේශපාලන සම්බන්ධකම හින්දා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නොවි මේක කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් මෙතන අපි විශේෂයෙන්ම ගත්තම ඉරානයේ පැත්තෙන් තමන්ගේ න්‍යෂ්ටික බලගැන්වීම් එහෙම නැත්නම් යුරේනියම් බලගැන්වීම් සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවට ලක් වෙනවා. දැන් ඉන්ටර්නැෂනල් ඇටොමික් එනර්ජි මේ ඉන්ස්ටිටියුට් එක මේක ගැන නිතරම ඔබ්සර්ව් කරනවා. ඒකම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලත් මේ ගැන නිතරම සාකච්ඡා වෙනවා. දැන් ඉරානයේ තුල න්‍යෂ්ටිකාවි තිබුණා හෝ නොතිබුණා හෝ ඉරානය පැත්තෙන් ප්‍රකෝප කිරීමකින් තොරව ඊශ්‍රායලය විසින් කරනු ලැබූ මේ පහර දීමකින් අපි දැන් ස්වෛරීත්වය ගැන අපි කතා කරනවා. ඔබ කතා කරනවා බලශක්ති ස්වෛරීත්වය ගැන, ඊළඟට රටක දේශපාලන ස්වෛරීත්වය, ආර්ථික ස්වෛරීත්වය, මේ මොනවා කතා කරත් අවසාන වශයෙන් රටකට කඩා පැනලා ඒ රටේ නායකයා ඝාතනය කරන්න. එහෙම නැත්නම් ඒ තන්ත්‍රය පෙරලා දාන්න. ඒ රාජ්‍යතන්ත්‍රය පෙරලා දාන්න. යම් කිසි ආකාරයකට තවත් රාජ්‍යයක් කටයුතු කරනවා නම් දැන් ඒක හෙලා දකින්න තරම් අසේරුකාවක් මම හිතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මේ විදේශ ප්‍රතිපත්තිය හැසිරීමේදී අනුගමනය කරපු නොබැදි ප්‍රතිපත්තිය, සමමිතුරු ප්‍රතිපත්තිය මේ වගේ යම් කීර්තිනාමයක් හිමි කරගත්ත රටක්. ඒ කීර්තිනාමය සම්පූර්ණයෙන්ම නැති කරගත්තා. දැන් මේ ප්‍රශ්නේදී ඔබ හිතන විදිහට ශ්‍රී ලංකා රජය පැත්තෙන් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ යම් කිසි විදිහකට වාමාංශික මුහුණුවරක්, ප්‍රගතිශීලී වාමාංශික මුහුණුවරක් සහිත ආණ්ඩුවක් මේ බලයට ඇවිල්ලා තියෙනවා. දීර්ඝ කාලයකට පස්සේ 103ක වගේ ඡන්ද පදනවත් වෙච්ච පක්ෂයක් ප්‍රථම වතාවට මේ රටේ රාජ්‍ය බලය වුන් හිමි කරගෙන තියෙනවා. ජනාධිපති ධූරය, පාර්ලිමේන්තු බලය මේ එක. දැන් එවැනි ජනප්‍රිය ජනකාන්තවාදී වාමාංශික මුහුණුවරක් සහිත මෙවැනි ආණ්ඩුවක් මේ ප්‍රශ්නේදී මධ්‍යස්ථ ස්වරූපයකින් හැසිරෙනවා කියන එක සම්බන්ධයෙන් මොකද්ද ඔබ හිතන්නේ? මධ්‍යස්ථ ස්වරූපයකින් නම් වුන් හැසිරුන්නේ නැහැ. ඊටාම මං කියන්නේ විදේශ සම්බන්ධතා පිළිබඳ උපදේශකවරයෙක් වශයෙන් මම හිතන්නේ ලංකාවේ ආණ්ඩු වලට විදේශීය රාජ්‍යන් දෙක වලට ගොඩකට මම උපදෙස් දීපු කෙනෙක් විදිහට මම කියන්න ඕනේ. ඒ හැසිරීම ඊටාම නින්දිතයි. ලංකාවේ කීර්තිනාමයේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තිබ්බ සම්පූර්ණයෙන්ම දිය කරලා හැරියා ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග. ආණ්ඩුව මැද තැනක හිටියේ නැහැ. උදාහරණයකට ජනාධිපතිවරයා ඉරානයට ශෝකය පළ කරේ නැහැ තමන්ගේ රාජනායකයා ඝාතනය වීම පිළිබඳව. නමුත් එක්සත් අරාබි එමිරාජ්‍යයට කතා කරලා ඉරාන ප්‍රතිප්‍රහාර එල්ලවීම පිළිබඳව තමන්ගේ ශෝකය කනගාටුව පළ කරා. ඉතින් රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කෂේරුකාවක් තිබුණයි කියලා මම ඇත්තටම හිතන්නේ. මම කෂේරුකාවක් කියන්නේ අර පුද්ගල මේ ප්‍රහාර දීමකට වඩා ඇත්තටම දේශපාලන වශයෙන් නිවැරදි කියවීමක් සහ මේ වෙලාවේ අපිට ශක්තිමත්ව හිටගන්න පුළුවන්ද බැයිද කියන එක පිළිබඳව තක්සේරුවක් රජයට තිබුණ නැහැ. ඇත්තටම අපි මේ මොහොතේ දකුණු අර්ධගෝලයේ ලෝකේ රටවල් වල ගෝලීය දකුණේ රටවල් වලට නායකත්වයේ සැපිය යුතුව තිබුණා. විශේෂයෙන්ම ඉන්දියාව ඊශ්‍රායලය සමග ගොඩනගාගෙන තිබිච්ච විදේශ සම්බන්ධතාව වුණ ගෙනහිල්ලා තිබ්බ ඉතාම නරක අස්ථානය ඒ පසුබිමේ අපි ඇත්තටම මේ ඉරානයේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටියා නම් අද අපි දක්ෂිණ අර්ධගෝලයේ නිල නොලත් මේ හඬ බවට පත් වෙලා. ඉතින් ඒක අපිට දේශපාලන වශයෙන් මේ රට ඇතුලේ අර්බුද විසඳ ගන්නත් සෑහෙන ඉවහලක් වෙන්න තිබුණා. නමුත් අවාසනාවකට විදේශ ඇමතිවරයාටත් අඩුම ගානේ ජනාධිපතිවරයාටත් විශේෂයෙන්ම ජනාධිපතිවරයා තමයි රටේ විදේශ ප්‍රතිපත්තියේ ක්‍රියා මේ ප්‍රධානම රාජතාන්ත්‍රිකයා. ඔහුටවත් මේක පිළිබඳව නිශ්චිත අදහසක්වත් මේක ක්‍රියාත්මක කරන්න අපේ කැපැසිටි එක පිළිබඳව අපේ ධාරිතාවය පිළිබඳව මේ අවබෝධයක්වත් තිබුණේ. ඒක තාම කනකාටුදායක කාරණයක්.
විශාල රාජතාන්ත්‍රික වශයෙන් අපිට තිබ්බ අවස්ථාවක් අපේ රටේ මේ දේශපාලන ස්ථාවරත්වය ලෝක ඉස්සරහට ගේන්න අපි හැම කරගත්තා කිව්වොත් නිවැරදි. දැන් සංක සාමාන්‍යයෙන් අපි දැන් සෙකන්ඩ් වර්ල්ඩ් වෝර් එකකින් පස්සේ ලෝකයේ ගොඩනැගුණු ආයතන පද්ධතියක් තියෙනවා. නිසෙන් ලෝක සාමය පවත්වාගෙන යාමට අදාළව ගොඩනැගුණු යුද්ධයක් නැවත ඇතිවීම වළක්වා ගැනීම, ඒ වගේම සොයරි රාජ්‍යයන් වල අයිතිය, ඒ වගේම රූල් බේස් ඉන්ටර්නැෂනල් ඕඩර් එක. දැන් මේවා සම්පූර්ණ තුට්ටුවකටවත් මායින් කරන්නේ නැතුව තමයි මේ පහර දීම කරේ. දැන් එවැනි තත්ත්වයක් තුල මම කියන්නේ ඉරානයේ තුල ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවද, නිදහස තියෙනවද, මානව හිමිකම් තියෙනවද, ඒ රටේ පාලන ව්‍යුහය මොන වගේ එකක්ද, ඒකේ ආගමික මූල ධර්මවාදී ක්‍රියාවක්, ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක පිළිබඳ ගැටලු තියෙනවා. නමුත් රටකට මේ විදිහට කඩා පැනලා ඒ රටේ රාජ්‍ය ਨਾයකයා, ඒ රටේ ආධ්‍යාත්මික નાයකයා, එහෙම නැත්නම් සියා මුස්ලිම් වරුන්ගේ નાයකයා මේ විදිහට ඝාතනය කිරීම. දැන් අපි දැක්ක මීට කලින් වෙනිසුලාව තුලත් මේ විදිහටම මදුරෝ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආර්යාව පැහැරගෙන ගියා. රට ඇතුළට කඩා වැදිලා. දැන් මේ තර්ජනෙම මේ මොහොත වෙනකොට කියුබාවට එල්ල වෙමින් තිබෙනවා. දැන් කියුබාව අවට මේ කිසියම් විදියට ආතතියක් නිර්මාණය වෙමින් තිබෙනවා. කියුබානු පාලන තන්ත්‍රය පෙරලා දාන්න. දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේ කරදරයත් මම ඉක්මනින්ම ඉවර කරනවා කියලා. දැන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණොත් මේක ඕනම රටකට වෙන්න පුළුවන් නේ සංක. ඉතින් මම කියන්නේ මෙතෙන්දී යම් කිසි විදියකට අපි කියන්නේ ඉරානයේ පැත්ත ගන්නවත්, ඇමරිකාව පැත්ත ගන්නවත්, එහෙම නැත්නම් ඊශ්‍රායලයේ පැත්තවත් ගන්න නෙමෙයි. සොයරි රාජ්‍යයක පැවැත්ම නේ මේ විදියට සම්පූර්ණ තමන්ගේ යුද බලය හරි තමන්ගේ යුද දේශපාලනික උපාය මාර්ගයට අනුව ඒ රටවල් මේ විදියට යටත් කරන්න හදනවා නම් හරි යුදවාදීව කටයුතු කරනවා නම් ආක්‍රමණය කරනවා නම් ඉතින් මොකද්ද වෙන්න පුළුවන්? ඉතින් මෙතෙන්දි වැදගත් වෙන්නේ යම් කිසි විදියකට මේ යුද්ධයට සදාචාරාත්මක පදනමක් තියෙද? අපි ට්‍රූත් කියලා දෙයක් පිළිගන්න, සත්‍ය කියලා දෙයක්. එතකොට ට්‍රූත් ෆැක්ටර් එක අරගෙන බැලුවොත් මේ වෙලාවේ ඒක තියෙන්නේ ඇමරිකාව පැත්තෙන් නෙමෙයි, ඊශ්‍රායලයේ පැත්තෙන් නෙමෙයි, ලෝක ජනමතය අනිත් පැත්තට හැරෙමින් කියනවා මේක මේ කරන යුද්ධය වැරදි කියන එක. නේ ඊශ්‍රායලය කියන විදිය අද දක්වාම න්‍යෂ්ටිකාවේ තියෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඇත්තටම මේ ඔබතුමා හොඳ ඉතාම වැදගත් කාරණයක් මතු කරේ. පළවෙනි කාරණය ඉරානය තුල න්‍යෂ්ටිකාවි නැහැ කියන එකට එක්සත් ජාතීන්ගේ සංවිධානයම සාක්ෂි. ලෝකේ යම් රටක් එක්සත් ජාතීන්ගේ පරීක්ෂා කිරීම වලට න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ලක් වෙලා තියෙනවා නම් දැඩිවම ඒ ඉරානය. නමුත් ඉරානය මේ ජාත්‍යන්තර ප්‍රඥප්තියන් සියල්ලට මස්සම් කරලා තමන්ගේ රට එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වලට විවෘත කරලා තියෙද්දී ඊශ්‍රායලය ඇත්තටම කිසිම දවසක තමන්ගේ රට පරීක්ෂණ වලට විවෘත කරලා නැහැ. ඊටාම ප්‍රසිද්ධ කාරණයක් ඩමෝනා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව ඔබ කියන්නේ ඊශ්‍රායලයේ සතුවත් ඊශ්‍රායලයේ සතුව තියෙනවා කියලා. ඔව් දැනට තියෙන ජාත්‍යන්තර ඇස්තමේන්තුව ඊශ්‍රායලයේ සතුව න්‍යෂ්ටික අවි 80කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා උපකල්පන කියන්නේ මේ නිරීක්ෂණයක් තිබුණා. සිරියාවේ බෂාර් අල් අසාඩ් පාලනයෙන් පළවා හැරියට පස්සේ ලටාකියා ප්‍රාන්තය, ඒ කියන්නේ ඒ අලවයිට් ෂියා මුස්ලිම් ආධිපත්‍ය තිබ්බ ප්‍රාන්තේ වරාය නගරයේ ටාටුස් කිට්ටුව තිබ්බ සිරියානු භූගත යුද සංකීර්ණයක් විනාශ කරන්න ඊශ්‍රායලයේ මගින් න්‍යෂ්ටික අවියක් භාවිතා කරයි කියලා නිගමනය කරන්න පුළුවන් විදිහේ ප්‍රහාරයක් එල්ල වුණා ඒ අසාඩ් පාලනය පෙරලනවත් එක්කම. ඒ පිළිබඳව න්‍යෂ්ටික විකිරණ ෆෝල් අවුට් එක, රේඩියෝ ඇක්ටිව් ෆෝල් අවුට් එක පවා තුර්කිය සහ ග්‍රීසියේ මැනලා තිබුණා මෙහෙම එකක් වුණයි කියලා. එතකොට භූකම්පනය ඇතිවීම ඒ අර ක්ලවුඩ් මෂ්රූම් එකේ ස්වභාවය ඒ වීඩියෝ පට නිරීක්ෂණය කරාම ලෝකෙ පුරා බොහෝ පිරිසක් මේක ඇත්තටම න්‍යෂ්ටික ප්‍රහාරයක් කියලා ඉතාම විශ්වාසනීය විදිහට සකපල කරනවා. එතකොට ඊශ්‍රායලයට න්‍යෂ්ටික අවියාවුදු තියෙනවා කියන එක ඉතාම පැහැදිලි කාරණයක්. ඔවුන් මුලදී ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේ ඔවුන් න්‍යෂ්ටික අවියාවුද අත්පත් කර ගැනීමට විරුද්ධ තැනක හිටියේ. නමුත් කෙනෙඩි මහත්මයාගේ ඝාතනයෙන් පස්සේ ඇමරිකානු ජනාධිපතිවරු තේරුම් ගත්තා තමන්ගේ බෙල්ල තියාගන්න නම් මේක වෙනුවෙන් කටවහගෙන ඉන්න ඕනේ කියලා. නමුත් අද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු සියලුම ජාත්‍යන්තර නීතීන් උල්ලංඝනය කරලා ඉරානයට මේ කරන පහර දීම හෙලා දකින්න ලංකාවට කෂේරුකාවක් නැතිවීම පිළිබඳව එහෙම නැත්නම් හැකියාවක් ලබාගෙන නැතිවීම පිළිබඳව අපි රජයෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ඒකට මූලික හේතුව ජාත්‍යන්තර දේශපාලනයටත් වඩා මේ ගැටුම ඉරානයෙන් අවසන් නොවුනොත් ඊළඟට එන්න නියමිතව තියෙන මේ ඉන්දියානු සාගරයේ මැද උපාය මාර්ගික වශයෙන් වැදගත්ම තැන පිහිටි ලංකාවට. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ
ඉරානයට විරුද්ධව පහර දෙන්නේ චීන ආර්ථික වර්ධනයට අවශ්‍ය වෙන තෙල් සැපයීම සීමා කරලා ඒගොල්ලන්ට ඊළඟ අවුරුදු 5-10 ඇතුළත චීනට විරුද්ධව යුද්ධයක් කිරීමට අවශ්‍ය පසුබිම හදාගන්න. ඊශ්‍රායලයට ආගමික අර මහා ඊශ්‍රායලය හදා ගැනීමට එහෙම උන්මාදයක් තියෙන්න පුළුවන්. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ උපාය මාර්ගයේ ඊටාම පැහැදිලි ඔවුන් වෙනිසුලාවේ ජනාධිපතිවරයා නීතික විදිහට පැහැර අරගෙන කරේ අන්න ඒ වැඩපිළිවෙල මේ 2026 අවුරුද්දේ ආරම්භ කරපු එක. එතකොට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ රටේ දේශපාලනයේ තන්ත්‍රය හසුරවන පක්ෂ විපක්ෂ හැමෝටම ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් හැමෝටම අදහසක් මේ වෙලාවේ තියෙන්න ඕනේ මේ ප්‍රශ්නේ ඉරානයේ නතර වුනේ නැත්නම් මේක එන්නේ ලංකාවට කියලා. මොකද ලංකාව නැතුව යුද උපාය මාර්ගයක් වශයෙන් චීනයට තර්ජනයක් එල්ල කරන්න ඔය මොනම ලෝක බලවේගයකටත් බෑ. දෙවන ලෝක යුද්ධය ඔබතුමා කතා කරා. දෙවන ලෝක යුද්ධයේදීත් ඇත්තටම චීනයේ ජපන් හමුදාවලට එරෙහිව සටන් කරපු මේ ජාතිකවාදී ජනරජ හමුදාවට ආයුධ සැපයුම කරේ ඇත්තටම බුරුමේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්ත උඩින්. එතකොට ඒ කලාපය හරහා චීනට විරුද්ධව අද යුද්ධයක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය සැපයුම් මාර්ගයේ ගොඩනැගිලා තියෙන ලංකාව උඩින් ලංකාව හරහා. ඉතින් ලංකාවේ නායකයෝ මේක තේරුම් අරගෙන මේ වෙලාවේ ඇත්තටම මේ යුද්ධය අපිට අවාසි වෙන විදිහකට අවසන් නොවන තැනකට ගෙනියන්න අපේ රාජතාන්ත්‍රික මට්ටමින් අපි වැඩ කරන්න ඕනේ. අර අපෝ අපි පොඩි රටක් නේ හුඬුවන්නේ කියලා හිතලා කටයුතු කරලා මේක කරන්න බෑ. කෙටියෙන් කියන්න දැන් ගෝලීය වේදිකාව තුල යම් කිසි විදියකට අපිට මේ වෙලාවේ මේ යම් භූමිකාවක් තියෙනවද? ඒ කියන්නේ අපිට යම් කිසි ඉතිහාසයක් තියෙනවනේ. දැන් අපි කතා කරනවා සිරිමා බණ්ඩාරනායක මැතිණිය විශේෂයෙන් නොබෙදි සමුළුව මේ නොබෙදි පිළිවෙත ඔස්සේ කොහොමද මේ රටවල් අතර ඇතිවෙච්ච ගැටුම් වලදී යුද තත්ත්වයන්දී හැසිරිච්ච විදිය ක්‍රියා කරපු විදිය. ඒක තුලින් යම්කිසි ජාත්‍යන්තර ගෞරවයක් කීර්තියක් දිනාගත්තා. ඔව්. මම ඔබෙන් අහන්නේ අපිට කෙටි වෙලාවක් තියෙන පිළිතුරක් දෙන්න. මේ වෙලාවේ අපිට ඇත්තටම එවැනි ඔපචුනිටි එකක් තියෙනවා. අපිට ඔපචුනිටි එකක් තියෙනවා. මං ගාව මේ තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2832 XSVI resolution එක යෝජනාවලිය මහා මණ්ඩලයෙන් සම්මත වෙච්ච 1971 වසරේ Declaration of the Indian Ocean as a Zone of Peace. එතකොට ලංකාව තමයි 1971 මැදිහත් වෙලා ඉන්දියානු සාගරයේ සාමකලාපයක් විදිහට ප්‍රකාශයට පත් කරේ. මෙන්න මේ යෝජනාව ප්‍රකාරව ඉන්දියානු සාගර සාම සමුළුව ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබ්බා 74. නමුත් ඒක 89 වෙනකන් කල් ගියා. දැන් ඊට පස්සේ ඒ පිළිබඳව කතාවක් නැහැ. මේ මොහොතේ රජයට කරන්න පුළුවන් මූලිකම කාර්යය සියලුම රට ඇතුලේ තියෙන දේශීය දේශපාලන පාර්ශවයන් එකතු කරගෙන මෙන්න මේ ඉන්දියානු සාගරයේ සාමකලාපයක් කරන එක්සත් ජාතීන්ගේ යෝජනාව ප්‍රකාරව අර සමුළුව පවත්වන්න සාම සමුළුව පවත්වන්න මේ කලාපයේ සාමය තහවුරු කරන්නාගේ භූමිකාව අර සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඔබතුමා කියපු අර කීර්තිමත්ම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරපු යුගය කියලා නම් දරා තියෙන යුගයේ එතුමිය ඒ ආරම්භ කරපු වැඩේ ඉදිරියට ගේන්න. මොකද අපි ඇත්තටම මේ කලාපයේ සාමය තහවුරු කරන්නාගේ රාජකාරිය කරන්නේ නැත්නම් මේ යුද්ධය අපි කරා එනවා. ඇත්තටම මේ යුද්ධය අපි කරා එන එකට බාධකයක් විදිහට මේ කලාපයේ සාමය කියන කාරණේ ඉස්මතු කරලා මේ රටවල් ටික එකතු කරලා ලංකාව මූලික වෙලා මේ අර පීස් ඩයලොග් එකක් රීජනල් පීස් ඩයලොග් එකක් ගොඩනගන්න ඕනේ. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරිය සමග සම්බන්ධ වී නැවතත් සංකතන කතාබහ සමග එකතු වෙමු. සංකතන මතවාදයක ඇත්ත පැත්ත කාලීන සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳව පවතින දේට වඩා වැඩි යමක් කතා බහ කිරීම අරමුණු කරගෙන අද සංකතන කතා බහ සමග එක් වී සිටින්නේ සංක චන්දිම අබේවර්ධන. සංක අපි මේ සංකතන වැඩසටහනේ දෙවනි වටේට පැමිණ තිබෙන්නේ. අපි දීර්ඝ පිළිතුරට වඩා කෙටි පිළිතුරු ඔබෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැන් මේ යුද්ධය පෙබරවාරි 28 වෙනිදා ඉරානයට පහර දීලා එහි නායකින් ඝාතනය කරලා ආරම්භ වුණු අවස්ථාවේදී බොහෝ විට අපි දැක්කා ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රකාශ කරේ මේක දින 2ක 3ක යුද්ධයක් බවට පත් වෙයි කියලා. උපරිමුණොත් දුන්න 4කින් විතර මේ යුද්ධය අවසන් වෙයි කියලා. ඒ නිසා බොහෝ රටවල් හිතුවා මේක හයිටෙක් වෝ එකක් නිසා, හයිබ්‍රිඩ් වෝ එකක් නිසා ඊටම කෙටි කාලෙකින් යුද්ධය අවසන් වෙලා මැද පෙරදිග කලාපයේ හෝමුස් සමුද්‍ර සංධිය සහ මේ ගල්ෆ් කලාපයේ සාමය ඇති වෙයි කියලා. මම හිතන්නේ ඒ නිසාම බොහෝ රටවල් වල පූර්ව සූදානම් වීමක් මේක ගැන ෆෝකාස්ට් එකක් කරලා පූර්ව සූදානම් වීමක් සඳහා තෙල් තමන්ගේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව අවධානයක් යොමු කරේ නැහැ. ඉතින් ඔබ හිතන්නේ දැන් ට්‍රම්ප් පරිපාලනයේ
මේ කැල්කියුලේෂන් එකත් මේ වෙනකොට වැරදිලා තියෙනවා. දැන් අපිට කොතෙන්ද වැරදුනේ? අපි හිතුවා මේක දින දෙක තුනකින් යුද්ධ ඉවර වෙලා ආපහු අපිට වෙනදා වගේම තෙල් සැපයුම සහ මේ සැපයුම් ජාල දාම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි කියලා. ගොඩක් අය පූර්ව සූදානමක් නොවීමට හේතු දෙකක් තිබුණා. එකක් සාම සාකච්ඡාවක් තියෙන අතරමැද මෙහෙම ඉරානයට පහර දෙයි කියලා ගොඩක් රටවල් හිතුවේ නැහැ. ඒ වගේම ඇමරිකාව ජයග්‍රහණය කරයි මහා බලවතෙක් ඇමරිකාව කියලා මතේ ඉන්න සමහර රටවල් ඇත්තටම ඇමරිකාව කියන හැම අර ප්‍රොපගන්ඩා එකක්ම විශ්වාස කරන්න පුරුදු වෙලා හිටියේ. ඉතින් ඒගොල්ලෝ හිතුවෙත් නෑ ඇත්තටම මේක ඉවර වෙයි කියලා. ඉතින් ලංකාවේ ආණ්ඩුව ඇමරිකානු ඉතාම හිතවාදී රජයක් විදිහට මේ වෙලාවේ සමහරවිට කල්පනා නොකරන්න නැති මේ ට්‍රම්ප් කියන එක බොරු වෙයි කියලා. නමුත් අද පේන්න තියෙන දේ තමයි ඇත්තටම අර අවුරුදු 3000ක් 4000ක් තිස්සේ පැවතගෙන යන ශිෂ්ටාචාරමය රාජ්‍යයකට ජාතික රාජ්‍යයකට බෝම්බ දෙක තුනක් දාලා එහෙම ලේසියෙන් පෙරලන්න බෑ කියලා. ඉතින් ලංකාවේ අත්දැකීමත් ඒක මම හිතන්නේ මහා විජය බාහු පොළොන්නරුවේ රජ වෙනකොට ඊට කලින් දශක ගණනාවක් ඇත්තටම රාජ්‍යයක් ආණ්ඩුවක් නොපැවතිච්ච පසුබිමක් තිබුණේ. නමුත් කොතනින් හෝ මේක නැවත මේ පටන් අරගෙන සටන් කරනවා. ඒක තමයි ලංකාවේ ඉරානය වගේ චීනය වගේ ඓතිහාසික රාජ්‍යවල ස්වභාවය. ඉතින් ඒ ඓතිහාසිකත්වයේ ඒ රාජ්‍යයන්ගේ ඓතිහාසික ස්වභාවය ගැන නිවැරදි කිවීමක් නැති ගොඩක් දේශපාලන නායකයෝ වැරදි උපකල්පන වලට ආවා. ඉතින් ආණ්ඩුවත් මම හිතනවා ඉතින් ලංකාවේ ඓතිහාසික උරුමය ගැන ඒගොල්ලන්ට තියෙන කියවීම ටිකක් සාමාන්‍ය රටේ මිනිසුන්ට වඩා වෙනස් වෙනද හිතන්න නැතුව ඇති ඉරානයට ඇත්තටම පුළුවන් වෙයි කියලා මේ අධිපතිවාදයට මුහුණ දෙන්න. සංක දැන් විශේෂයෙන්ම මෙතන අපි බැලිය යුතු කාරණයක් තියෙනවා. ඒක තමයි කිසියම් විදියකට දැන් ඔබේ සාකච්ඡාවේදී අදහස් දැක්වීමේදී ඔබ ප්‍රකාශ කරා මේ ඉන්දියන් සාගර කලාපය සාම කලාපයක් බවට පත් කිරීමේ අදහස. නමුත් ඇත්ත වශයෙන්ම එවැනි තැනකට යන්න පුළුවන් කමක් තියෙනද? අපි දැන් මේ ඉන්නේ ඉන්ෆර්මේෂන් ඒජ් එකක, තොරතුරු ලෝකයක, තොරතුරු යුගයක අපි ඉන්නේ. දැන් ඇමරිකාව ඔබ කියනවා ඇමරිකාවට ශ්‍රී ලංකාව රජයේ විශේෂ ලැබියාවක් හෝ එහෙම නැත්නම් පක්ෂපාතීත්වයක් තියෙනවා කියන අදහස ඔබ පළ කරා. ඔව්. දැන් සමහරු කියනවා ඇමරිකාවත් එක්ක සෝෆා ඇක්සා ඊට අමතරව පහුගිය වර්ෂයේ මෙවැනි ගිවිසුමකට එළඹියා කියලා. ඒ ගිවිසුමේ තොරතුරු අද දක්වා රට දන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නැහැ. තනි කොලයක් අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ ටේබල් කරලා තියෙනවා. ඇත්තටම එවැනි ගිවිසුමක් තියෙනවද මේ ඇමරිකාවත් එක්ක යුද උපාය මාර්ගික වශයෙන්? ඊටාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අඩු ගානේ කැබිනට් මණ්ඩලයවත් දන්නවයි කියලා මම හිතන්නේ නැහැ. එහෙම රහසිගත යුද ගිවිසුමක් ගිය අවුරුදු නොවැම්බර් මාසයේ අසංකරයි කියන එක ප්‍රසිද්ධ කාරණයක්. මම ඔබ තව කාරණයක් එකතු කරන්නම්. මේ වෙන විට ත්‍රිකුණාමල ප්‍රදේශයේ අපේ ක්‍රියාත්මක කරන නාවික හමුදා මෙහෙයුම් මැදිරිය පවා ඇමරිකානු නාවික හමුදාව මැදිහත්ලා තමයි ගොඩනගලා තියෙන්නේ. ඇත්තට මේ නිලධාරීන්ට පුහුණුව පවා ලබා දුන්නේ ඔවුන්. එතකොට මේ කුමක් සඳහාද මේ සැලසෙන්නේ කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තට ලංකාවේ මේ වෙලාවේ සන්නද්ධ සේවාවන්ට අවශ්‍ය අර ධාරිතාවය හදාගන්න, නාවික ධාරිතාවය හදාගන්න විශේෂයෙන්ම නෞකා පරිත්‍යාග කරනවා කියලා ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ ප්‍රචාරයක් ගෙනිනවා. නමුත් ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මාධ්‍යෙන් කියන්නේ නැති ඇත්ත තමයි මේ ගොඩාක් නෞකා අවුරුදු 20ක් විතර සේවයෙන් ඉවත් කරලා තියෙන 1965 70 වගේ නිෂ්පාදිත අර ඉංග්‍රීසියෙන් කිව්වොත් ෆ්ලෝටිං රස් බකට්ස් පාවෙන මලකඩ බාල්දි මලකඩ පිරිච්ච බාල්දි. අතරම මේවා එකක්වත් නවීන තාක්ෂණයක්වත් නවීන අවිපද්ධතියක්වත් අපේ ගුවන් ආරක්ෂාව හදාගන්න පුළුවන් විදිහේ තාක්ෂණයක්වත් තිබෙන නෞකා නෙමෙයි. අර Tamanට වැඩක් නැති වුනහම අපි වගේ රටකට දීලා නායකයෙක් සතුටු කරලා ඒ රට Tamanගේ භූදේශපාලන උපාය මාර්ගයේ කොටසක් බවට පත් කර ගැනීම උත්සාහයකට එහා ගියපු අර රටක් සහ තවත් රටක් අතර තියෙන ඕන අන්‍යෝන විශ්වාසය ගෞරවය පිළිබිඹුන විදිහේ සම්බන්ධතාවයක් නෙමෙයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙලාවේ ලංකාව වෙනුවෙන් අපිට පෙන්වන්නේ. ඒ ඔබ කියන්නේ මේ මෙතන කිසියම් විදියකට ඇමරිකාවත් එක්ක අපේ අවබෝධ ගිවිසුම් ගණනාවක් පවතිනවා කියන එක. ඒ කියන්නේ ඕනම ආකාරයක කියන්නේ දැන් සමහරු කියනවා ඉන්දු පැසිෆික් උපාය මාර්ගයේ කොටසක් බවට ලංකාවත් පත් වෙලා තියෙනවා කියලා උපාය මාර්ගික වශයෙන්. ඒ කියන්නේ භූ ස්ට්‍රැටජි එක ඇතුලේ ලංකාවක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ලංකාවේ වරායවල්, ලංකාවේ ගුවන් තොටුපළවල්, ඒ වගේ ලංකාවේ සමහර මේ අපේ මාර්ග, රෝහල් මේවා පහසුකම්, සේවාවන් සපයන්න අපි බැඳිලා ඉන්නවා. තෙල් සපයන්න මේ වගේ. ඉතින් සමහර මේවා පිළිබඳව මම දන්නේ අපේ රට ඇතුළේම තින් ටැංක් එකක් තියෙනවද කියලා අඩු වශයෙන් මේවෙන් ඇති කරන
ප්‍රතිවිපාක මොනවද කියන එක පිළිබඳව සොයා බලන්න. කෙසේ නමුත් මේ වන විට මේව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙමින් තියෙනවා. ලෝකයේ තුල සාකච්ඡා වෙනවා, අපේ රට තුල සාකච්ඡා වෙමින් තිබෙනවා. දැන් අපි මේ පසුබිම තුල විශේෂයෙන්ම අපේ දොරකොඩටම ආව නේද මේ මැද පෙරදිග යුද්ධය. විශේෂයෙන්ම අපේ ජල තීරේ අපේ ජල තීරේ ස්වෛරී ජල තීරේ ඔව් අපේ ආර්ථික කලාපයටම මේ යුද්ධය ආවා. දැන් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයේ හැසිරුණු ආකාරය ගැන බොහෝ විට ප්‍රසාදයක් ජාත්‍යන්තර වශයෙන්ම ගොඩනැගුණු රට ඇතුළත දේශපාලන පක්ෂ බොහොමයක් ජනාධිපතිවරයා මෙහිදී අනුගමනය කරපු ක්‍රියාමාර්ගය සහ ගත් තීන්දුව తీරන ප්‍රසාදයට කතා කළා. ඔබ හිතන්නේ මොකද්ද? මමත් ඇත්තටම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා අවසාන වතාවට පළවෙනි නැව සම්බන්ධයෙන් කරගත් අත්වැරද්ද නෙමෙයි ඇත්තටම වැරද්ද දෙවෙනි නැව සම්බන්ධයෙන් කිරීමට ඔහු පියවර නොගැනීම ගැන. ඇත්තටම මමත් සෑහෙන්න මුල් වුණා මේ පොඩි පීඩනයක් රජයට එල්ල කරන්න. මම හිතන්නේ විශාල කණ්ඩායමක් ලොකු පීඩනයක් එල්ල කරා මේ නැව ජාත්‍යන්තර නීතියට ගලු කරලා ලංකාවේ වරායට සේන්දු වෙන්න ඉඩ ලබා දෙන්න ඕනේ කියලා. නමුත් පළවෙනි නැව සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය ඊටාම නොගැලපෙන ක්‍රියාදාමයක්. අපේ ස්වෛරී මුහුදු තීරයේදී විදේශීය රටක සබ්මැරීනයක් න්‍යෂ්ටික සබ්මැරීනයක් මගින් ටෝබිඩෝ කරලා අපේ මිතුරු රාජ්‍යයක නෞකාවක් නිරායුධ නෞකාවක් ඇත්තට මේක සන්නද්ධ නෞකාවක් නෙමෙයි කිසිදු ආයුධයක් පතුරමක් තිබෙන්නේ නැති නෞකාවක් මිසයිලයක් තිබුණ නැති නෞකාවක් ගිල්ලා දැමීමට කටයුතු කරන තෙක් මේ නිහඬව සිටීම ඊටාම මම හිතනවා අනවශ්‍ය කාරණයක් භයානක කාරණයක් ඍණාත්මක වශයෙන් ලංකාවේ අනාගතයට බලපාන කාරණයක්. මම ඔබට බාධා කරනවා දැන් අත් වශයෙන්ම දැන් මේ චෝදනාව හරි මේ එහෙම නැත්නම් මේ පිළිබඳව වග උත්තරකරුවෙක් විදිහට ශ්‍රී ලංකාව දෙසට ඇඟිල්ල දික් කරනවා වෙනුවට ඇත්ත වශයෙන්ම දැන් විශාඛපට්ටම් වල තිබුණු මේ නාවික යුධාභ්‍යාසය සඳහා ආරාධනා කරේ ඉන්දියාව. ඔව්. ඒතකොට ඉන්දියාව මෙතන වගකීම පැහැර හැරියද? ඉන්දියාව වගකීම පැහැර හැරියා. පැහැදිලිවම ඉන්දියාව තමන්ගේ රටට තමන්ගේ ආරාධනෙන් ආපු මිත්‍ර රාජ්‍යයක නෞකා ටික ඇමරිකානු මරු කටට තල්ලු කරා. නමුත් අපිටත් යුතුයකමක් තියෙනවා මේ ඉන්දියානු සාගර කලාපයේ සාමය අර පීස් ගැරන්ටි ඔෆ් පීස් විදියට සාමය තහවුරු කරන්න විදියට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න අපි මේ මැදිහත් වීම කරේ නැහැ. නමුත් මූලික වශයෙන් මේ නෞකාව ගිල්ලවීමේ වගකීම ඇමරිකා එක්සත් ජනපදයේ බාර ගන්න ඕනේ ඒත් එක්කම ඉන්දියාව බාර ගන්න ඕනේ. මොකද ඉන්දියාව තමයි පැහැදිලි ලෙසම මේ නෞකාව ලංකා මුහුදු තීරයේ ගිල්ලවෙන තැනකට තල්ලු කරේ. නමුත් මම කනගාටු වෙනවා අද වෙනතුරු විදේශ අමාත්‍ය ඔබට කිසියම් විදිහට තොරතුරු තියෙනවද මේ ප්‍රහාරය සඳහා සම්මැරින් පැමිණියේ ගල්ෆ් කලාපයේ සිටද එහෙම නැත්නම් මේ අවට තියෙන ඇමරිකානු නාවික කඳවුරු වලින් හෝ එහෙම නැත්නම් ඔවුන්ගේ හමුදා කඳවුරු වලින් ආවා කියලා දැනට ඇත්තටම නිශ්චිත තොරතුරක් නැහැ මේ සබ්මැරිනය කොතන ඉඳලාද යාත්‍රා කරේ කියලා. නමුත් ඒ නෞකාව ගිලියන අවස්ථාවේදී මුම්බායි වරාය ආශ්‍රිතව ඇමරිකානු යුද නවක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒක ඇත්තටම අර මේ සිතියම් වල බලන්න පුළුවන්. ඒ වෙලාවේ සජීවව ඒ පටිගත වෙච්ච සිතියම් මේ වෙලාවේ ලෝකෙ බලන්න පුළුවන් කෙනෙකුට අන්තර්ජාලයට ගිහිල්ලා. එතකොට ඇත්තටම ඉන්දියාව පාර්ශවයක පැත්ත අරගෙන ප්‍රහාරකයාගේ පීඩකයාගේ ඇග්‍රෙසර්ගේ පැත්ත අරගෙන ඉරාන නෞකාවකට පහර දෙන්න ඉඩකඩ හැදුවායි කියන එක තමයි අපිට නිගමනය කරන්න පුළුවන්. ඉතින් ඒක නිශ්චිතවම තීරණය කරන්න නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ පිළිබඳව 11කට ආසන්න කාලයක් උත්සාහ කරා කියලා ඊට වැඩි ශ්‍රී ලංකාවේ වරායකට ඇත්තම කාලේ පැය 11කට වැඩි ලංකාවේ මේ ඉල්ලීම කරලා තියෙන්නේ පෙබරවාරි 27 28 වගේ දිනවල කියන එක තමයි කියවෙන්නේ. එතකොට ලංකාව ඇත්තටම අර ඇමරිකානු ගතිභාවයේ හින්දාද කොහෙද මේ පිළිබඳව අපේ අස්සම් කරලා තියෙන ජාත්‍යන්තර ප්‍රඥප්ති ප්‍රකාරව පිළිතුරක් දෙන්නේ නැහැ මාර්තු 4 වෙනිදා වෙනකන්. එතකොට දවස් 6ක් විතර අපේ වරායට එන්න ඉල්ලීම අනුමත වෙන්න අපි ලංකාවෙන් කාලය අරගෙන තියෙනවා. ඒතර ඉන්දියාවේ ප්‍රශ්නේ එකක්. නමුත් ලංකාවට මැදිහත් වෙලා මේ නෞකාව බේරගෙන අපිත් එක්ක මිත්‍ර රාජ්‍යයක් ඇත්තටම මේ නිශාන්ත මහත්මයා ඔබ දන්නවා අපිට යුද සමය ඉතාම විශාලව උදව් කරපු රාජ්‍යයක් ඉරානය. අන්තිම කාලේ මම හිතන්නේ මාසකට එක ගුවන් යානය බැගින් ආයුධ ලංකාවට එපු රාජ්‍ය. ඉතින් මැදිහත් වෙලා උන්ගේ ජීවිත බේර ගන්න තිබුණා. ඉන්දියාව කොච්චර ද්‍රෝහි වුණත් තමන්ගේ ගෝලීය දකුණේ නායකත්ව රෝල් එකට භූමිකාවට අපිට නිවැරදි කරන්නත් හැකියාවක් තිබුණා කියන එකයි මගේ මතය.
හොඳයි අපි දැන් මේ ඇතිවෙච්ච යුදමය වාතාවරණය මැද පෙරදිග කලාපේ දැන් මේකත් එක්කම ඊළඟට ශ්‍රී ලංකාව තුල බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව බලශක්ති අඛණ්ඩව සැපයීම පිළිබඳව විශාල ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. මාර්තු මගේ මතකය නිවැරදි නම් මාර්තු 5 වෙනිදා හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීමත් එක්ක දැන් ඒ වෙනකොට රජය ප්‍රකාශ කරා රජයේ ප්‍රකාශකකින් කිව්වේ රට තුල ප්‍රමාණවත් තරම් තෙල් සංචිත තියෙනවා කියලා. හරි? අපි තෙල් ගේන්නේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා නෙවෙයි. අපිට ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් තමයි අපි තෙල් ලබා ගන්න. ඒක නිසා තෙල් නැව් පෝලිමේ තියෙන කිසි ගැටලුවක් නැහැ කියලා. දැන් රට ඇතුළේ අපිට පේනවා තෙල් පෝලිං ඇති වුණා. ඒ වගේම QR කේතේ හඳුන්වා දුන්නා. ඔත්තේ ඉරත්තේ හඳුන්වා දුන්නා. දැන් ඇත්ත වශයෙන්ම ආණ්ඩුව පැත්තෙන් බලශක්ති සුරක්ෂිතතාවය කියන්නේ දැන් අපි දන්නවා තෙල් ගෑස් විදුලිය මේ තුන. ඔබ හිතන්නේ කොහොමද බලශක්ති ශාස්ත්‍රයේ ඉන්න ක්‍රියාකාරිකෙක් විදියට මේකට මේ ආණ්ඩුව පැත්තෙන් සූදානම් වීම කොහොමද? ආණ්ඩුව පැත්තෙන් සූදානම් වීම නම් අපූර්ව ආකාරයකට වෙලා තියෙනවා. ගල්ලංගුරු මගඩිය හරහා මේ වෙනකොට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 8මාරක් විතර තාප විදුලිය සඳහා භාවිතා කරනවා. ඒතකොට දවසක් කියන්නේ බදාදා දවස රටම නිෂ්ක්‍රීය වෙන තත්වයක රටට ඉතුරු වෙන්නේ ඩීසල් ලීටර් ලක්ෂ 6මාරක් විතර ප්‍රමාණයක්. එතකොට දවසක අපි රට වහලා තියලා ඉතුරු කරගන්න තෙල් ප්‍රමාණයට වඩා මේගොල්ලන්ගේ ගල්ලංගුරු මගඩිය හින්දා සහ තාප විදුලිය නිෂ්පාදනය කරන්න. දැන් මොකද්ද ඔබ ඔය දිගටම ඔය ගල්ලංගුරු මගඩිය කියන මොකද්ද මෙතන වෙලා තියෙන මගඩිය? මෙතන වෙලා තියෙනවා දේවල් දෙකක්. දේවල් තුනක්. ඇත්තටම මේගොල්ලෝ බලයට එන්න කලින් ඉඳලා ලංකාවේ ගල්ලංගුරු සහ ඩීසල් මාෆියාවේ ප්‍රධාන චරිත සමග එකඟතාවයක් ඇති කරගත්තයි කියලා ඒක පේන්න තියෙන එක දේශපාලන වශයෙන් බොහොම කතා බහට ලක් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මේ ගල්ලංගුරු සැපයුම් කරුවන් එක්ක සහ මේ තාප විදුලි පුනර්ජනනීය බලශක්තිය වෙනකොට තාප විදුලිය ඉදිරියට ගේන්න වැඩ කරන ලංකාවේ ප්‍රධානම ඇඩ්වොකේට්ස්ලා අර ඒ පිළිබඳව ඉන්න ලොබි ගෲප්ස් එක්ක මේගොල්ලෝ දේශපාලන එකඟතාවයක් හදාගත්තා. ජනාධිපතිවරණයෙන් පස්සේ දවස් 5ක් ඇතුළත තිලක් සියඹලාපිටිය මහත්මයාව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට පත් කරා. නොවැම්බර් 14 වෙනිදා විදුලි පද්ධතිය අප්ඩේට් කරේ නැත්නම් මං ගාව ඇත්තට මේ අදාළ රිපෝට් එක තියෙනවා අපිට ඕනනම් කතා කරන්න පුළුවන්. දැන් ඔබ ඔය කියන තිලක් සියඹලාපිටිය ආචාර්ය තිලක් සියඹලාපිටිය ඒ කියන්නේ මේ විශේෂම රිනෝබල් එනර්ජි කියන එක පුනර්ජනනීය බලශක්තිය අධෛර්යමත් කරන පුජ්‍යලෙන්ද? ඔව්. ඔහුට එල්ලලා තියෙන චෝදනාව ගල්ලංගුරු ඩීසල් මාෆියාවේ මේ අග්‍ර පුරෝහිත කියන චෝදනාවනේ. ඉතින් ඒක බරපතල චෝදනාවක්. සහ ඔහුම ප්‍රකාශ කරලා තිබ්බා මම දැක්කා. ඔහුගේ නිවසේවත් ඔහු කිසිම විදිහකට මේ සූර්ය බල පද්ධතියක් ඉදිරි කරගන්න නැහැ කියලා. ඉතින් පුද්ගලිකවම තමන්ගේ තියෙන පෞද්ගලික මතිමතාන්තර බලශක්ති පද්ධතිය ඇතුළට ඔහු ගේන්න කටයුතු කරලා තියෙනවා. ඒතර ගිය අවුරුද්දේ පෙබරවාරි 9 වෙනිදා ජාතික පද්ධතිය බිඳ වැටිච්ච තැන ඉඳලා මේ සමස්ත ප්‍රශ්න සියල්ලටම හේතුව සූර්ය බලය කියලා මතයක් ජනගත කරලා. ඊටාම ව්‍යාජ මතයක්. මොකද වාර්තාව අපි ගාව තියෙනවා. ඇත්තටම සූර්ය බල පද්ධතියේ ප්‍රශ්නයක් ඉඳ නෙමෙයි මේක උනේ. මේගොල්ලෝ සිස්ටම් එක අප්ඩේට් කරපු නැති හින්දා ඒ පිළිබඳ අනුතුරන්ගීම නොවැම්බර් 14 ලැබිලා තිබුණා. මේගොල්ලෝ පුනර්ජනනීය බලශක්තිය ආධාරයටපත් කරලා හදාගත්ත පසුබිමක් යම් විදියකින් මේ අවුරුද්දේ හදිසි විදුලි මිලදී ගැනීම කරන්න සිද්ධ වුණොත් ඒක තාප විදුලියෙන් කරන්න වෙන තැනට. ඒ පසුබිමේ තමයි ගිය අවුරුද්දේ මේගොල්ලෝ මේ ඉතාම දූෂිත ආකාරයට සම්පාදනය කරපු ගල්ලංගුරු ටෙන්ඩරය ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු. ඇත්තට මේ ගල්ලංගුරු දකුණු අප්‍රිකාවෙන් එනවා. ඒකට මේ කිලෝ කැලරි 5000යි 2000 අතර ගල්ලංගුරු වැඩිපුරම ලෝක වෙළඳපොළට එන්නේ ඉන්දුනීසියාව මැලේසියාව ප්‍රදේශේ. ඉතින් ඒක තව ප්‍රශ්නයක් කොහොමද එහෙම වෙන්නේ කියන එක. ඉතින් ඒකින්ද ගල්ලංගුරු ටෙන්ඩරේ හින්දා ඇති වෙලා තියෙන දැවැන්ත අර්බුදයක් තියෙනවා. ඉතින් ඒ ටෙන්ඩරේ ප්‍රධාන කරාට ඒ සමාගමට ගල්ලංගුරු ගේන්න හැකියාව නැති හින්දා අද අලුත් ටෙන්ඩරයක් දාලා තියෙනවා. මේ තියෙන ඒ ටෙන්ඩරේ නිශාන්ත මහත්මයා මේ ටෙන්ඩරේ හදිසි මිලදී ගැනීමක් අර මෙච්චර කාල හදිසි මිලදී ගැනීම වලට බෑයි කියපු කට්ටිය මේ අවුරුද්දේ ජනවාරි 31 වෙනකන් හැකියාව තිබ්බා පරණ ටෙන්ඩරය. ඒ කියන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 3ක්. ලක්ෂ 3ක් කියන්නේ. නමුත් ඇත්තටම මේක ලක්ෂ 6ක් විතර ගෙනේ කියන එකයි මගේ අදහස. මොකද අර ට්‍රයිඩන්ට් චම්පා සමාගමට ඇත්තටම ගේන්න බැරි වෙන සම්පූර්ණ ප්‍රමාණය මෙට්‍රික් ටන් ලක්ෂ 6ක් විතර වෙනවා. එතකොට එහෙම පසුබිමක තමයි මේ ගල්ලංගුරු අර්බුදය උග්‍ර වෙලා
ගල්ලංගුරු වලින් ලැබෙන්න ඕන බලශක්තිය ලැබෙන්නේ නැති හින්දා ඒ බලශක්තිය නිෂ්පාදනය කරන්න මේ මොහොතේ ජල විදුලියත් ඩීසල් විදුලියත් වැඩියෙන් භාවිතා කරනවා. ඒ පසුබිමේ තමයි මේ ඉරානයට එරෙහිව ඊශ්‍රායල් යුද්ධය එන්නේ. එතකොට ලංකාවේ බලශක්ති අර්බුදයට ඉරානයට විරුද්ධව ඊශ්‍රායලයේ පටන් අරගෙන තියෙන අනීතික යුද්ධය හේතු වෙලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් මෙන්න මේ ටෙන්ඩර් සුද්ධයත් හේතු වෙලා තියෙනවා. යුද්ධේ සහ සුද්ධේ දෙකම මූලික හේතුවක් මේ ඇති වෙලා තියෙන අර්බුදයට. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරිය සමග සම්බන්ධ වී අපි සංකතන අවසාන වටේට එකතු වෙමු. සංකතන මතවාදයක ඇත්ත පැත්ත කාලීන සමාජ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳව පවතින දේට වඩා වැඩි යමක් කතාබහ කිරීම අරමුණු කරගෙන අද සංකතන කතාබහ සමග එක් වී සිටින්නේ සංක චන්දිම අබේවර්ධන. සංක සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වගේම විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කරන්නේ ඒ වෙනුවෙන් සමාජය තුළ කටයුතු කරන ක්‍රියාකාරී වෙන චරිතයක්. සංක අපි මේ සංකතන කතාබහේ අවසාන වටේට ඇවිල්ලා තිබෙන්නේ. දැන් මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් තුළ රජයක් විදියට නිර්මාණාත්මක විසඳුම් විකල්ප ඉදිරිපත් කරලා තිබෙනවද? දැන් ඔබ කියනවා බලශක්ති ප්‍රතිපත්තිය ඇතුලේ විශේෂයෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අපේ පුනර්ජනනීය බලශක්තිය සෝලා වින් පවර් මේ ශේෂ්ත්‍ර අධෛර්යමත් කරා කියලා. ඒ වෙනුවට විශේෂයෙන්ම පොසිල ඉන්ධන මත වැඩි බරක් තමන ප්‍රතිපත්තියකට තල්ලු වුණා කියන්නේ. කෙසේ නමුත් දැන් රට ඇතුලේ සම්පූර්ණයෙන්ම අපේ ජන ජීවිතයේ අපේ ආර්ථික ක්‍රියාකාරීත්වය මේ සියල්ල තෙල් එක බැඳිලා තියෙනවා. හරියට අපේ ශරීරේ රුධිරය වගේ. එතකොට දැන් මේක අඩාල වීමත් එක්ක සැපයුම අඩාල වීමත් එක්ක ජන ජීවිතයේ ක්‍රියාකාරීත්වය අඩාල වෙලා තියෙනවා. ආර්ථික ක්‍රියාකාරීත්වය අඩාල වෙලා තියෙනවා. කිසියම් ප්‍රමාණයකට ආර්ථිකය හැකිලෙමින් තියෙනවා. සහ සමහර ශේෂ්ත්‍ර ලොක්ඩවුන් පටන් අරගෙන තියෙනවා. මේ වෙනකොට සංචාරක කර්මාන්තය අපිට පේනවා ගෙවුණු දින කීපය ඇතුළ ඩොලර් මිලියන 40ක විතර අහිමි වීමක් සිද්ධ වෙලා තියෙනවා. සංචාරකයන්ගේ පැමිණීම 18ට 30ත් අතර ප්‍රමාණයක අඩු වෙලා තියෙනවා. ඊළඟට මම අහන්න කැමතියි දැන් විශේෂයෙන්ම අපේ කුෂිකාර්මික ශේෂ්ත්‍රයටත් විශාල බලපෑමක් වෙනවා. මොකද NPK නැතුව අපිට මේ අපේ කුෂිකර්මාන්තය කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් දැන් මේකෙන් 39ක් අපි ගේන්නේ පොහොර ගේන්නේ මේ ගල්ෆ් කලාපයේ රටවල් වලින්. දැන් කිසිම ආකාරයකට අනාගතයේදී වෙන්න පුළුවන් අභියෝග ගෝලීය වශයෙන් අපි දන්නවා දැන් විශේෂයෙන්ම චීනය ඇමරිකාව සමග තියෙන මේ ආර්ථිකමය යුද්ධය එකොනොමික් වෝ එක අපි දන්නවා ඕනම මොහොතක ලෝකයේ ස්පාක් වෙන්න පුළුවන් ඇවිලෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තුළ එක පැත්තකින් ඒ කාලේ කතා කරා එක් පවුල පොස්පේට් නිදිය තියෙනවා අපිට සුපර් පොස්පේට් හදන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය කරන මේ සීනි ටික අපේ රටේ නිෂ්පාදනය කරන විතරනේ මුළු දකුණු ආසියාවටම දෙන්න පුළුවන් කියලා. දැන් මේ වගේ ගොඩක් දේවල් කුෂිකර්මාන්තේ හැම ශේෂ්ත්‍රයක් ගැනම කතා කරා. විකල්ප බලශක්තිය ප්‍රවර්ධනය කරන එක හෝ එහෙම නැත්නම් අපේ ග්‍රිඩ් එක අප්ඩේට් කරන එක හරි බල විශේෂයෙන්ම ගත්තම තෙල් ටැංකි ප්‍රසාරණය කරන එක. ඒ කියන්නේ ගබඩා පහසුකම් වඩා ප්‍රසාරණය. දැන් මේ කිසිවකට මේ අවුරුදු එකමාර ඇතුලේ සූදානම් වීමක් පෙන්눔 කළා නැහැනේ. ඇත්තටම මේ පෙන්눔 නොකිරීමේ භයානකම සහ ඒ මුග්ධ ඒ තීරණ නොගැනීමේ මුග්ධකම වැඩියෙන්ම ඇති වෙන්නේ ගිය අවුරුද්දේ දින 12 යුද්ධයෙන් පස්සේ නැවත යුද්ධයක් එනවයි කියලා මුළු ලෝකෙම දැනගෙන තිබ්බ පසුබිමක. ඉතින් ඒ කියන්නේ මේක බරපතල ගැටලුවක්. දැන් ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව ප්‍රායෝගිකව කල්පනා කරලා කරන්න ඕන ඊළඟ තීරණය මොකක්ද ඊළඟ ගන්න ඕන පියවර මොකක්ද කියලා එහෙම මහජන සාකච්ඡාවක්වත් අවම තරමින් ඇති කරගන්නට කටයුතු කරලා තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒක ඊටම කනගාටුවට කාරණයක්. පසුගිය දවසක රූපවාහිනී සංවාදයේදී මම බලශක්ති නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් විමසලා සිටියා. දැන් මෙතනින් එහාට
මේ QR කෝඩ් එකෙන් එහාට ප්‍රායෝගිකව ගන්න ඕන දැඩි තීරණ මේ වෙලාවේ අරගෙන මැයි වලින් පස්සේ රට ගිනි ගන්න එක වළක්ව ගන්න අපි වැඩ කරමු නේද කියලා. එතකොට ඔහුගේ පිළිතුරු උනේ නෑ මේ වෙලාවේ තියෙන සියලුම කාරණා සාකච්ඡා කරලා සලකලා බලලා ගන්න පුළුවන් උපරිම තීරණය තමයි උපරිම ක්‍රියාමාර්ගය තමයි මේ අරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි ඇත්තටම යෝජනාවලියක් ඒ වෙලාවේ ජනගත කරා රජයට ක්‍රියාත්මක කරන්න මම දැන් මොකද සංක දැන් මුගදෙනෙක් කියනවා මේ වගේ අර්බුදයක් ආවම අපි පටිතද කරගන්න ඕන ඊළඟට අපේ ආනයන අපි සීමා කරගන්න ඕන රට ඇතුළට ගේන භාණ්ඩ සීමා කරන්න ඕන ගමන් බිමන් සීමා කරන්න ඕන අපේ ජීවිතය හකුල ගන්න ඕන පිරිමැසුම් කරන එකට යනවා. දැන් ඔබ යෝජනා කරන්නේත් ඒකමද? ඇත්තටම අපිට එවැනි විසඳුමකට යනවා ඇරෙන්නට මේ වෙලාවේ වෙන විකල්පයක් නැහැ. මොකද ලංකාවට විදේශී විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගය එකක් මැද පෙරදිග අපි අර අර්ධ වහල් සේවයකට කියලා කියන්නේ අර්ධ වහල් සේවයකට යවලා තියෙන අපේ සහෝදර ජනතාවගෙන් ලැබෙන සුළු ප්‍රේෂණ ලක්ෂ ඒ කියන්නේ 6,50,000ක් 7 ලක්ෂයකට ආසන්න ප්‍රමාණය මේ කලාපේ අපේ ඉන්නවා මේ විදේශ සමස්ත ප්‍රමාණය මත ලක්ෂ 15ක් විතර වටේ ඉන්න ප්‍රමාණය. නමුත් ඒ ගල්ෆ් කලාපේ යුද්ධය බලපෑම තියෙන කලාපේ. ඒතර ගල්ෆ් කලාපීය රටවල්ලින් එන ප්‍රේෂණ ඇත්තට මේ වෙලාවේ නතර වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය ඒ සංචාරක කර්මාන්තයෙන් එන ප්‍රේෂණත් ඇත්තටම අපි ප්‍රකාශ කරපු ප්‍රේෂණ කවදාවත් අපිට හරි විදිහට ලැබිලා නැහැ රට ඇතුලේ නතර වෙන්න. ඉතින් ඒ ලැබිච්ච ප්‍රමාණයත් දැන් මේ වෙලාවේ අඩු වෙමින් යනවා. ඒක නිසා අපි යෝජනා කරා රජයට මේක අහගෙන ඉන්නවා නම් අනුකුමාර ජනාධිපතිතුමාටත් අපි නැවත යෝජනා කරන්න කැමති රටේ සියලුම පාර්ශව දේශපාලන පාර්ශව සිවිල් කණ්ඩායම් සියල්ල එකතු කරලා ජාතික දේශපාලන එකඟතාවයක් හදාගන්න මේ අර්බුදකාරී තත්ත්වය ඇතුලේ ඊළඟ අවුරුද්ද රට පරිපාලනය කරගන්නේ කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක වගට. මොකද මේ තත්ත්වය කළමනාකරණය නොකරගත්තොත් නැවත රට අරගලයකට ගිහිල්ලා විදේශීය බලපෑමක් කරහා වෙන රෙජිම් චේන්ජ් එකකට ඒක තල්ලු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් අපි හදලා දෙන්න හොඳම නැහැ. ඒක වළක්වන එක තමයි අංක 1. දෙවනුව මේ මොහොතේ රජය අර Tamanට මේ ගමන් බිම යන්න ආනයනය කරන්න ලෑස්ති වෙන ඩබල් කැප් 2000 ගානේ ටෙන්ඩර් එක වගේ ඒවා කැන්සල් කරලා ඒවා අවලංගු කරලා ආදර්ශයක් දෙන්න ඕන. විශේෂයෙන්ම තෙල් මගින් ධාවනය වන කිසිදු පුද්ගලික වාහනයක් ආනයනය කිරීමට ඉඩ නොදිය යුතුයි. මේ වෙලාවේ වාහන ආනයනය නතර කරන්න පුළුවන් නම් සීමා කරා නම් ඒක ඉතාම වැදගත්. විදුලි වාහන වලට සහ විශේෂයෙන්ම හයිබ්‍රිඩ් සෝලාර් පද්ධති වලට අය කරන අධික බද්ද මේ වෙලාවේ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ගොඩනගා ගන්න අපිට අවශ්‍ය වෙන හයිබ්‍රිඩ් සෝලාර් කැපැසිටි එක මෙගාවොට් 200ක පමණ කැපැසිටි එක හදා ගන්න බාධාවක්. ඉතින් ඒක ඉවත් කර ගන්න ඕනේ. විශේෂයෙන්ම පෝර ප්‍රශ්නයට ඇත්තටම ඔබතුමා කිව්වා හරි අපිට NPK නැතුව මේ රටේ මිනිසුන්ට තුන් වේල කන්න දෙන්න බෑ. නමුත් ඇත්තටම ඇති වෙමි පවතින තත්ත්වය පෝර හිඟයක් පමණක් නෙමෙයි පෝර තිබෙන ප්‍රමාණය පවා මිලදී ගන්න අපිට මුදල් අඟහිඟ වෙන්න පුළුවන්. ඒකින්ද අර කොවිඩ් යුගයේ එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ යුගයේ අපි ඉගෙනගත්ත පාඩමුත් ඔළුවේ තියාගෙන පුළුවන් තරම් රට ඇතුලේ අපේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය වෙන පෝර නිෂ්පාදනය කරගැනීමේ ක්‍රියාවලියකට යන්න ඕනේ. අද අපි විශේෂ යෝජනාවක් විදිහට නිශාන්ත මහත්මයා ඉදිරිපත් කරා රජයට. අපි චීනයේ ඊටාම පැරණි මිතුරෙක්. ඉතින් ඉරානය සහ රුසියාව යුවාන් සඳහා තෙල් විකිණීම මේ වෙලාවේ කරනවා. ඇත්තටම ඉරානය අපේ ඒ වගේම පැරණි මිතුරෙක්. ඉතින් චීනය සමග සාකච්ඡා කරලා සහනදායි ක්‍රෙඩිට් ලයින් එකක් අපිට ගන්න පුළුවන් නම් මම හිතනවා ඕන් එක දෙන්න පැකිලෙන එකක් නැහැ. යුවාන් වලින් අපිට පුළුවන් ඇමරිකානු සම්බාධක නොතකා මේ මොහොතේ අපිට අවශ්‍ය තෙල් ටික ඉරානයෙන් ගෙනල්ලා පෙරපහදුවට මේ අවශ්‍ය බොර තෙල් ලබා ගන්න. එහෙම වුණොත් ලංකාව ඇතුලේ පෝර නිෂ්පාදනය කරගන්න අවශ්‍ය පසුබිම යම් තාක් දුරකට ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම මේ අපේ ආහාර පිසීම සඳහා භාවිත කරන ගෑස් අර්බුදයකටත් ලෝකේ මේ වෙලාවේ ගමන් කරමින් පවතිනවා. ඉතින් අපේ රට ඇතුලේ බලශක්ති ස්ථාවරත්වය කෘෂිකාර්මික පද්ධති ස්ථාවරත්වය ඒ ප්‍රවාහනය සම්බන්ධ තියෙන්න ඕන අවම බලශක්ති සැපයුම රඳව ගන්න අනිත් සියලුම කාරණා දිවිතීක කරලා සලකන්න ඕනේ. මේකට විසඳුම අර ලංකාවේ ඉන්න ලොකු ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තියට තමන්ගේ වියදමෙන් ඩොලර් ලංකාවෙන් පිට අර මිස් ඉන්වොයිස් කරලා පාක් කරපු ඩොලර් වලින් තෙල් ගෙනල්ලා රටේම මිනිස්සුන්ගේ බදු මුදලින් හදපු තෙල් ගබඩා කරන්න ඉඩ දෙන එක නෙමෙයි. මේකට විසඳුම තියෙන සියලු සම්පත් උපාය මාර්ගික ජාතික සැලැස්මක් යටතේ කළමනාකරණය කරලා මොන ක්ෂේත්‍රද පවත්වාගෙන යන්න ඕන මොන ක්ෂේත්‍රද ලොක්ඩවුන් කරන්න ඕන කියලා තීරණයකට එන එක. ඒක ආණ්ඩුවට තනියම ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නෙමෙයි. මම ආරාධනා කරන්න කැමතියි මේ වැඩසටහන බලනවා විපක්ෂයට පාර්ලිමේන්තු විපක්ෂයට පාර්ලිමේන්තුවේ එළියෙන් ඉන්න විපක්ෂයට
රජය ගන්න ඒ වගේ ක්‍රියාමාර්ගයකට සාකච්ඡාවලට එකම වෙන්න එකතු වෙන්න ඒකාබද්ධව මේ ජාතික වැඩපිළිවෙලක් හදාගන්න තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුකම කරන්න කියලා ඉල්ලීමක් කරනවා. සංක දැන් සාමාන්‍යයෙන් ලංකාව අරගෙන බැලුවම අපි දන්නවා මේ අපේ ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම අරගෙන බැලුවම දින 22කට තමයි ප්‍රමාණවත් වෙන්නේ. දැන් අපි දීර්ඝ කාලයක් තිස්සේ උත්සාහ කරනවා විශේෂයෙන්ම විශාල සම්පතක් තියෙනවා මේ ත්‍රිකුණාමලයේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය 99ක් තියෙනවා. ඒකෙන් දෙකක් විනාශ වුණා. බොම දාලා. දැන් මෙතන තෙල් ටැංකිය 97ක් තියෙනවා. දැන් මේකේ යම් ප්‍රමාණයක් ඉන්දියන් ඔයිල් කම්පැනි එකට දීලා තියෙනවා. එතන 14ක් ඊට වැඩි ප්‍රමාණයක් දැනට පාවිච්චියට ගනිමින් තියෙනවා. දැන් මේ මෙතන එක ටැංකියක අපි දන්න පමණින් ඝන ලීටර් 12500ක් පවන ගබඩා කරන්න පුළුවන්. දැන් මේක ඇයි අපි මේක රිපෙයාර් කරලා එහෙම නැත්නම් මේක ප්‍රතිසංවිධානය කරලා ගන්න බැරි මොකද අපිට? ඒ කියන්නේ අපි වෙන රටක් මේකට ආයෝජනය කරන්නේ නැහැ. මොකද ඉන්දියාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා සහ විශේෂයෙන්ම ඉන්දියාව මේ වෙන ආයෝජකෙක් එනවටත් කැමති නැහැ. එහෙනම් අපිට මේක සිද්ධ වෙන්නේ ඉන්දියාවත් සමග තමයි මේ තෙල් ටැංකි සංවර්ධනය කරන්න සිද්ධ වෙන්නේ. ඇත්තටම රජය මගින් මේ පිළිබඳ විධිමත් වැඩසටහනක් ගොඩනගිය යුතුව තිබුණා ගිය අවුරුද්දේ දින 12 යුද්ධයෙන් පසුව. ඒ මොහොතේ ආරම්භ කරා නම් මේ වෙන විට යම් තාක් දුරකට මේ පද්ධතිය පිළිසකර කරගන්න ඉඩ තිබුණා. ඇත්තටම මේ පද්ධතිය අපි සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී තත්ත්වයට ගෙනල්ලා මේ ටැංකි 98 තෙල් ගබඩා කරලා තිබුණා නම් මිල අඩු වෙලාවේ ඒ ගබඩා පුරවගෙන තිබුණා නම් මේ වෙනකොට රටට ඩොලර් මිලියන් 300ක ලාභයක් කලාපයටත් තෙල් බෙදන්න තිබුණා. විකුණන්න තිබුණා. ඇත්තටම මේ අර උපාය මාර්ගික ස්ට්‍රැටජික් රිසර්ව් එකක් විදිහට ලංකාවටත් දකුණු ආසියාවේ අවශ්‍යතාවයන්ටත් යම් පමණකින් අපිට සහාය ලබා දෙන්න තිබ්බා. කොටින්ම ලංකාවට මේ කිසිදු ගැටලුවක් නැතුව සෑහෙන සීමා කිරීම වලට යටත්ව අපේ ආර්ථිකය කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න තිබුණා. නමුත් රජයට මට තේරෙන විදිහට නිශාන්ත මහත්මයා ඒ පුරෝකථනයක් කිරීමට අවශ්‍ය මූලික අවබෝධය සහ අදාළ අවශ්‍ය දක්ෂ පිරිස් නැහැ කියන එකයි නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔවුන්ගේ විදේශ අමාත්‍යවරයා ඇත්තටම මම හිතන්නේ දේශපාලන වශයෙන් මූකුරා ගිය කෙනෙක්. නමුත් විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන්නෙක් වශයෙන් ඔහුට ඇත්තටම මේ නිවැරදි එක්ක කියවීම නැහැ. එහෙම නැත්නම් ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රකාශ පිළිගන්නේ නැහැ. දැන් ලංකාවේ මහද්වීපික තටකය සම්බන්ධ ප්‍රශ්නේදී ජනාධිපතිවරයා මහද්වීපික තටකය ආරක්ෂා කරන්න තියෙන මුහුදු කටයුතු ලේකම් කාර්යාලය විසිරෝලා හැරියාම ඉන්දියාවේ අවශ්‍යතාවයට ඊට එරෙහිව විජිත හේරත් විදේශ මිත්‍රතුමා කතා කරයි කියන එකයි අපිට දැනගන්න තිබුණේ. ඉතින් අපිට හිතන්න පුළුවන් ඇත්තටම ඔහුට අදහසක් තියෙන්න පුළුවන් කියලා. එහෙම නොවෙන්න හේතුවක් නැහැ. නමුත් ජනාධිපතිවරයා මම හිතනවා මීට වඩා නම්‍යශීලීව තමන්ගේ රජය ඇතුලේ එම නායකයන්ගේ අදහස් වලටත් සමන් දීලා රටේ මිනිස්සු කියන්නේ මොකද්ද කියන එකටත් සමන් දීලා තමන්ගේ ආණ්ඩුවෙන් බාහිරව ඉන්න මේ වගේ අර්බුද කළමනාකරණය කරලා අධ්‍යක්ෂින් තියෙන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. දේශපාලන වශයෙන් උත් නිලධාරීන් වශයෙන් උත් ඔවුන්ගේ අදහස් වලට සමන්කම් දීලා මේ කෙටියෙන් මට කියන්න දැන් විදුලි බල මණ්ඩලය දැන් ප්‍රතිව්‍යුහගත කරා. ඒ ප්‍රතිව්‍යුහගත කිරීම නිසිපරිදි සිදු වුණාද කියන එක පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තියෙනවා. කෙසේ වෙතත් දැන් විදුලි බල මණ්ඩලය මේ වසරේ දෙවැනි කාර්තුව සඳහා ඔවුන් විදුලි බිල වැඩි කිරීම ඒ කියන්නේ 13.56කින් මම හිතන්නේ වැඩි කිරීම සඳහා ඔවුන් මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් කරලා තිබෙනවා. දැන් මම අහන්නේ මේ ඉල්ලීම කොතෙක් දුරට සාධාරණද කියන එකත් ඒ වගේම ඉදිරියේදී විදුලි කප්පාදුවක සිදු වෙන්න පුළුවන්ද? දෙවෙනි ප්‍රශ්නෙට මුලින්ම උත්තර දෙන්නම්. ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කරන්න සිද්ධ වෙනවා. අපේ යෝජනාව මේ මොහොතේ දිනකට පැය 3ක් විතර විදුලි කප්පාදුවක් සිදු කරන්න පටන් අරගෙන ක්‍රමානුකූලව මැයි ජූනි මාස 3 ඇති වෙන මහා දවන්ත කප්පාදුවක බලපෑම යම් ප්‍රමාණකින් අවම කරගන්න රජය කටයුතු කරන්න ඕනේ. මේ මොහොතේ හැකිනම් තාප විදුලිය ජනනය කිරීම සම්පූර්ණයෙන්ම වගේ නවත්තන්න විදුලි කප්පාදුවකට ගිහිල්ලා හරි මම හිතනවා ඒක ඉතාම වැදගත් රටේ අනාගතයේ ස්ථාවරත්වයට. පළවෙනි ප්‍රශ්නෙට ඇත්තටම රජය විදුලි කප්පාදුවකට ගියත් නැතත් යෝජනා කරලා තියෙන විදුලි ගාස්තු වැඩි කිරීමේ අදහස ඉතාම අසාධාරණයි පාරිභෝගිකයන්ගේ පැත්තෙන් සහ
රට පැත්තෙන් ගත්තාම විශේෂයෙන්ම ගල් අඟුරු පාඩුව හින්දා මේ අවුරුද්දේ තාප විදුලියට ගෙවන්න වෙන මේ රුපියල් බිලියන ගානක දැවැන්ත මුදල පාරිභෝගිකයන් අය කරගෙන ඒ කියන්නේ අපේ බිලට එකතු වෙනවා. ඔව් අපේ බිලට එකතු වෙනවා. දැන් අත්‍තරම් බලශක්ති අමාත්‍යවරයා කිව්වනේ අපේ බිලට එකතු වෙනවා කියලා. ඉතින් එහෙම එකතු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මං හිතන්නේ දූෂණයක් කරා නම් අක්‍රමිකතාවයක් කරා නම් ඒ කරපු පුද්ගලයාගෙන් ඒ වන්දි අය කරගන්න කටයුතු කරන්න ඕනේ. අංක 1. දෙවනුව සමස්ත ජනතාවට ඒකාකාරීව දිගටම දැන් ඔබලා ඔබත් ඇතුළුව දැන් මේ පිළිබඳව දිගටම මේ ගල්ලංගුරු වල ප්‍රමිතිය සහ මේ පිටුපස්සේ තියෙන මහා වංචාව සැපයුම්කරුවන් හමුවීම මේ වගේ මේක පිටුපස්සේ තියෙන කතන්දර ගොඩක් ඔබලා දැන් එළියට ගෙනල්ලා තියෙනවා. දැන් අවසාන වශයෙන් දැන් මේ පිළිබඳව ඔගොල්ලෝ කොච්චර කෑ ගැහුවත් නීතිය හමුවට ගිහිල්ලා නැහනේ. මේක අදාළ විමර්ශන ආයතන ඉස්සරහට ගිහිල්ලා නැහැ. ගිහිලා මේ මාධ්‍ය සංදර්ශන පවත්වන එක විතරයිනේ සංඝ කරන්නේ. මොකද්ද ඕගොල්ලෝ මේ දක්වා කරලා තියෙන්නේ? ඔබතුමා ජනාධිපතිතුමා වගේ විහිළු කරනවා මං හිතන්නේ. මේ තියෙන්නේ අද අල්ලස් කොමිසමට අපි බාර දුන්න ලියවිල්ල අල්ලස් දූෂණ විමර්ශන පනතේ 44 වගන්තියේ 3 යටතේ අපි කොමිසමෙන් ඉල්ලා සිටියා ගිය අවුරුද්ද පෙබරවාරි 11 වෙනිදා 5 වෙනි මාස 2 වෙනිදා 8 වෙනි මාස 18 වෙනිදා 9 වෙනි මාස 30 වෙනිදා සහ මේ අවුරුද්ද පළවෙනි මාස 26 වෙනිදා කරපු පැමිණිලි පහේ ප්‍රගතිය පිළිබඳ අපිට පැමිණිලි පහක් කරලා තියෙනවා. ඉතින් තාම ඇයි මේ විමර්ශනයක් කරන්නේ නැත්තේ? ඉතින් දැන් ඇත්තටම ජනාධිපතිවරයා මම දන්නේ කාගෙන්ද මේ පිළිබඳ විස්තර ගන්න කියලා. දැන් මේ පැමිණිලි පහෙන් එක පැමිණිල්ලක් ඇත්තටම මට මතක විදිහට අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරා විභාග කරන එක ජනාධිපති මුක්තිය තියෙනවා කියලා. නමුත් මම මේ පැමිණිලි පහ පිළිවෙලට කියන්න මාතෘකාව. පළවෙනි පැමිණිල්ල පෙබරවාරි 11 වෙනිදා පෙබරවාරි 9 විදුලි බිඳ වැටීමේ බිලියන 8.4ක් පාඩු කිරීම සම්බන්ධව ඒ පැමිණිල්ලේ පවා මං ගා මෙතන පැමිණිලි ටික තියෙනවා. ඒ පැමිණිල්ලේ පවා අපි කිව්වේ මේ කරන්න හදන්නේ පුනර්ජනනීය බලශක්තිය අකුලලා තාප විදුලි මිල දී ගැනීමකට පසුබිම හදන්න ගල් අඟුරු වලින් ගාන හොයා ගන්න කියලා. 5 වෙනි මාස 2 වෙනිදා ඇත්තරම ලංකාවේ බලශක්ති පද්ධතිය මේ ගල් අඟුරු ඩීසල් මාෆියාවට යට කිරීමට විරුද්ධව කියලා ලිඛිතව මාතෘකාවම දාලා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා දෙනවා. 8 වෙනි මාස 18 වෙනිදා පෞර සංස්ථාවේ මුදල් අවභාවිත කරපු කුමාර ජයකොඩි මහත්මයාට විරුද්ධව පැමිණිලි කරලා දෙනවා. ඒකේ ඒ පැමිණිල්ලෙත් කියලා දෙනවා පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය. සංඝ හොඳයි. දැන් පැහැදිලි දැන් ඔබලා පැමිණිලි පහක් ගෙනල්ලා තියෙනවා. මම අහන්නේ ඔබ හිතනවද මේ පිළිබඳව නිසි විමර්ශනයක් කරලා කඩිනමින් නීති ක්‍රියාත්මක වෙයි කියලා ඔබට විශ්වාසයක් නැහැ? මට ඇත්තටම විශ්වාසයක් නැහැ. අල්ලස් කොමිසම සතු වගකීමක් අපේ විශ්වාසය ඇති කරන එක දැනට මට ඇත්තටම අපේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමකින් ඇරුණාම දැන් සැප්තැම්බර් 30 ගල් අඟුරු ටෙන්ඩරේ පිළිබඳ දාව පැමිණිල්ලත් ඔහුව දූරින් ඉවත් කරන්න කියලා 8 වෙනි මාස 18 වෙනිදා පැමිණිල්ලට ප්‍රකාශ දෙකක් අරගෙන තියෙනවා. නමුත් එතනින් එහාට අල්ලස් කොමිසම මගින් මේ පිළිබඳව ස්වාධීන නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවද නැද්ද කියන එක මත තමයි අපේ විශ්වාසය ගොඩනගන්නේ. දැනට මට ඒක විශ්වාස කරන්න සංඝ දැන් මේ අතර විශේෂයෙන් මේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දහනය කිරීම නිසා මේ වෙනකොට මෙට්‍රික් ටොන් 300ක් විතර ඉතාම හානිකර මේ පරිසරයට හානිකර අලු එක දිනකදී මෙට්‍රික් ටොන් 300ක් විතර වායුගොල්ලයට මුදා හරිනවා කියලා මේ ආචාර්ය මේ රළපනාව විදුර රළපනාව මම දැක්කා මේක කියන මේක ඊටම භයානක කාරණයක්. මේකේ වැදගත්ම කාරණය ලංකාවේ සුළං විදුලි බලාගාර සූර්ය බලාගාර හදන්න ගියාම කෑ ගහන විශාල පරිසරවේදීන් ප්‍රමාණයක් මේ කාරණේ සම්බන්ධයෙන් නිශ්ශබ්දයි. ඔව්. කවුරුත් කතා කරන්නේ නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය මුකුත් කරන්නේ නැහැ. ඇත්තටම මේක මහ දැවැන්ත හෙන හත ගහන අපරාධයක් අපේ ජනතාවට විරුද්ධව නිශාන්ත මහත්මයා. මොකද ඒ අලු එක දිනකදී නිකුත් වෙච්ච ප්‍රමාණය තමයි ඔබතුමා කිව්වේ. නමුත් දැන් ඇත්තටම පවතින තත්ත්වය අනුව සල්ෆර් ඊටාම අධික ප්‍රමාණයක් නිකුත් වෙනවා. ඒකින්ද ආම්ලික වැසිය ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් අවාසනාවන්ත කාරණය මම එක වැදගත් කාරණයක් කියන්නම්. මේ ඇති වෙන අලු ඒ සුළං අත අනුව එක්ක මුහුදට යනවා. එහෙම නැත්නම් අනුරාධපුරයේ හරහා උතුරු මැදට යනවා. අනුරාධපුරයේ තියෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඇසිඩ් වැස්සක් වැටිලා ඒ බෝධීන් වහන්සේ අපවත් වීම සිදු වෙනකන්ද මේ පරිසර දූෂණය ඉදිරියට යන්න ඉඩ දීලා ඉන්නේ කියලා අහන්න කැමති. ඇත්තටම දැනටමත් අනුරාධපුර ප්‍රදේශයේ මේ ගල් අඟුරු බලාගාරයෙන් ඇති වෙන බලපෑම සෑහෙන උග්‍රතනක තියෙනවා. මම දන්න පුද්ගලික සූර්ය බලාගාරයක් තියෙනවා. ඉදි කරලා වසර ගණනාවක් තිස්සේ මේ දක්වා එකම දවසක්වත් හොදලා නැහැ පැනල්. මොකද හොදන්න අවශ්‍ය නැහැ. වැටෙන වැස්ස ආම්ලිකතාවයෙන් ඉහළයි. ඒ ආම්ලිකතාවයෙන් ඉහළ හින්දා අර කුණු ටික කැපිලා හේදිලා දිය වෙලා යනවා.
ඉතින් පරිසර ප්‍රශ්නය දැන් ඇත්තටම කලින් තිබ්බට වඩා ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. බලශක්ති අර්බුදයේ ගල්ලංගුරු ප්‍රශ්නේ හින්දා ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. විදුලි කප්පාදුවකට එන්න නියමිතයි. මේ මොහොතේ හරි ජනාධිපතිවරයා මේ දූෂණයට හවුල් වෙච්ච මම දන්නේ ඔහුත් හවුල්ද කියලා මම හිතනවා එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමාරවරු හවුල් කියලා කියන්නේ. ඔව් කුමාරවරු හවුල් කියලා කියන්නේ. ඉතින් කුමාර ස්ක්වෑඩ් කියලා මම අතන ප්‍රසන්ටේෂනයකුත් පැවැත්තුවා. ජනාධිපතිවරයා මේකට හවුල් නැත්තම් මේ සියලු දෙනාව සේවයෙන් පහ කරලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා මේ වරද නිවැරදි කරන්න. එහෙම නැත්තම් මේ රට මැයි ජූනි ජූලි මාසවල ගිනි ගන්නා තත්වයකට යන්න පුළුවන්. එහෙම තල්ලු වෙන්න පුළුවන්. එහෙම තත්වයකදී විදේශීය බලවේග ඇවිල්ලා මේකේ රෙජිම් චේන්ජ් එකක් කරලා මේ රට අර සෝමාලියාවක් කරන තැන අස්ථාවර තැනකට යන්න පුළුවන්. ඉතින් ඒක වළක්ව ගන්න හැමෝම එකතු කරගෙන වැඩ කරන්න කියලා තමයි අපි ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටින්නේ. හොඳයි. අද සංකතන කතාබහ සමග එක්වුවේ සංක චන්දිම අබේවර්ධන. ඔහු පැති ගණනාවක් ඔස්සේ මේ රට මුහුණ දීලා තිබෙන මේ අර්බුදකාරී වාතාවරණයත් මේක කොහොමද අපි කළමනාකරණය කළ යුත්තේ, මේ අභියෝග ජයගත යුත්තේ කොහොමද, බලශක්ති සුරක්ෂිතතාවය, විදේශ ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව, මේ හැම ශේෂ්ත්‍රයක් පිළිබඳව සංක තමන් දකින විශ්වාස කරන ප්‍රතිමානයන් ඔස්සේ කරුණු පැහැදිලි කරා. ඒ සියලු කරුණු ඔහුට අයිති, ඔහුගේ පැහැදිලි කිරීම. අද මේ සංකතන කතාබහට එක්වීම සම්බන්ධයෙන් සංක චන්දිම අබේවර්ධන මහතාට ස්තුතිවන්ත වෙමින් සංකතන කතාබහ අප මෙතකින් නිමා කරනවා.